හායි කොහොමද ඉතින් ඔයාලට මම හිතන්නේ ඔයාලා හැමෝම හොඳින් ඉන්නවාද කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකක් අරගෙන ආවේ මට පොඩි දෙයක් හිතුණා. මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතුණා. ඒ දේ හිතුණ හින්දා. අපි හැමෝම රස්සා කරනවානේ. මේ කරන රස්සා ඇතුලේ අපි ගෙවන්නේ හරිම සංකීර්ණ ජීවිතයක්. මේ සංකීර්ණ ජීවිතේ ගැන විස්තර දන්නේ නැති විතරයි. අපි කොහොමද ඒව ඇතුලේ ජීවත් වෙන්නේ කියලා දන්නේ අපි විතරයි. ඉතින් අපි ඒ කරන වැඩේ හරියට ආසාවෙන් කරොත් අපිට ඒක ලස්සනට කරගෙන යන්න පුළුවන්. මට මේ වැඩ කරගෙන යද්දි තේරිච්ච දෙයක් තමයි අපි ඒකට අපේ ෆුල් ටයිම් උනන්දුව කැපවීම මේ හැමදේම දෙන්න ඕනේ. නැතු අපිට කවදාවත් මේක කරගෙන යන්න බෑ. රස්සාවක් විතරක් නෙමෙයි. අපේ පෞද්ගලික ජීවිතේ වුණා අපි කරන කියන හැම දෙයක්ම අපි හරි ආසාවෙන් කරන්න ඕනේ. මොන ප්‍රශ්න තිබ්බත් මොන දේවල් තිබ්බත් සමහර අවස්ථා එනවා අපිට අපේ ජීවිතේ දැන් ඇති කියලා හිතෙනවා. ඒත් මතක තියාගන්න ඕන දේ තමයි ඉවසලා බැරිම තැන තමයි ඉවසිය යුතුම තැන. සමහර වෙලාවට ඔයා දැන් බෑ කියලා නැවැත්තුවොත් ඒ මිස් වෙන්නේ ඔයාගේ ජීවිතේ තියෙන වටිනාම chance එකක් වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ නැහැ අපේ ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියලා. රස්සාවක් ඇතුලේ වුණත් එහෙමයි. සමහර දේවල් අපි මිස් කරගන්නේ අපි විසින්මයි. ඉතින් තමන් කරන රස්සාව මොකක් වුණත් ඒ රස්සාව හරියට ආසාවෙන් කරොත් ඔළුව නිදහස්. ෆ්‍රී එකේ ජීවත් වෙන්න පුළුවන්. මමත් මේ වැඩ කර ඉන්න ගමන් තමා මටත් එක් මතක් වුණේ. මම ටිකක් කල්පනා කරා ඒ ගැන. බැලුවොත් ටිකක් ඒ ගැන හිතලා බැලුවොත් ඒ කතාව 100%ක් හරි. මට ගොඩාක් දෙනෙක් කියපු කතාවක් කියලා. අපි ආස විදිහට අපේම පාරක අපේම ප්ලෑන් එකකට අනුව අපේ තියෙන වැඩ ටික කරගෙන යනවනම් එතනයි ඩවුට් එකක් ඉතුරු වෙන්නේ. මේ මට හිතෙච්ච දේ. ඔයාට දැනෙන්නේ කොහොමද?